එක බිත්තරයක්වත් නැතුව ලේසියෙන්ම රස්සම රස පුඩිමක් හදමුද? ඔන්න අද මම අරන් ආවේ ඔයාලා හැමෝම ඇබ්බැහි වෙන රෙසිපියක්. මේක හදාගන්න අපිට ඕන වෙන්නේ ಜಾති 4ක් විතරමයි. මේ රස්සම රස පුඩින් එක හදාගන්න කලින් ඔයාලා මෙන්න මේ වගේ පිරිසිදු කරපු කප් දෙකක් ලෑස්ති කරලා තියාගන්න. ඔයාලට මේක තනි කප් එකක හරි භාජනයක හරි වුණත් හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා සීනි තේ හැන්දක් එකතු කරගෙන සීනි ටික හොඳට දිය වෙනකන් හැදිගා ගන්නවා. සීනි ටික මේ ගානට දිය වුණාට පස්සේ විනාකිරි පොඩ්ඩක් එකතු කරගෙන ආයෙත් පාරක් හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට වතුර පොඩ්ඩකුත් එකතු කරගෙන ටිකක් මිශ්‍ර කරලා ලිපින් අයින් කරගන්න. වතුර එකතු කළාම සීනි එක ඉක්මනටම හයි වෙන්න බලන නිසා අපි ඉක්මනටම කප් දෙකට කැරමල් එක දාගන්න ඕන. මම අර මුලින් ලෑස්ති කරලා තියාගන්න කියපු කප් දෙකට අපි හදාගත්ත කැරමල් එක මේ විදියට සමානව එකතු කරගෙන පැත්තකින් තියලා තියන්න. ඊළඟට ආයිත් පෑන් එක ලිපේ තියලා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200ක් වගේ එකතු කරගෙන මේ ගමන්ම කස්ටර්ඩ් පවුඩර් තේ හැදි එකමාරකුත් එකතු කරගන්න. කස්ටර්ඩ් පවුඩර් එක ඉක්මනට කැටි ගැහින්න බලන නිසා මේක හදලා ඉවර වෙනකම්ම අපි හැදි ගාන ගමන් තමයි හදාගන්න ඕන. විනාඩි 2කට විතර පස්සේ අපි මේකට සීනි තේ හැදි එකමාරක් එකතු කරගෙන හරි පදම එනකම් හොඳට හැදිගා ගන්න ඕන. මෙන්න මේ ගානට ආවට පස්සේ ලිපින් අයින් කරගෙන පුට්ටක් විතර මිශ්‍ර කරගෙන අපි කැරමල් එක දාගත්තු කප් දෙකට මේ වගේ සමානව එකතු කරගන්න. ඊට පස්සේ අතින් මේ වගේ පුට්ටක් සෙට් වෙන්න හදාගෙන නුන්නට පස්සේ ෆ්‍රිජ් එකේ පැය 6ක් සෙට් වෙන්න තියලා තියන්න. පැය 6කට පස්සේ අපි හදාගත්ත පුඩින් එක මේ වගේ හොඳටම සෙට් වෙලා තියෙනවා. ඔයාලට මේක කප් එකේ තියෙද්දිම වුණත් රස බලන්න පුළුවන්, නැත්නම් වෙන ප්ලේට් එකකට දාලා වුණත් රස බලන්න පුළුවන්. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන්ම මේ ලීසි වගේම ගොඩක් රස රෙසිපි එක try කරලා බලන්න. මතක ඇතුව වීඩියෝ එකට like කරලා අපේ channel එකත් subscribe කරන්න. ආයෙත් මේ වගේම රසම රස වට්ටෝරුවක් කරන් ඉන්නකම් මං ගිහින් ඉන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.